අර ඉඳලා ගහනවා 6ක්. බවුන්ඩරි ලයින් එක තියෙනවා. මෙයාට එනවා කැච් එක. හරිද? මෙයා උඩ පැනලා අල්ලනවා. දැන් මමත් කැච් එකට යනවා. මම යනකොට මං එළියට යනවා. මෙයා උඩ පැනලා ගහලා කැච් එක උඩට යනවා. ඊට පස්සේ මං පැනලා අල්ලනවා. හරිද? මේක 6යි දව්. ඒක කොහොමද අවුට් වෙන්නේ? ඉතින් මම බෝලෙට ටච් උන්නේ නැහැ. ග්‍රවුන්ඩ් එක ඇතුළේ ඉන්නේ කෙනාගේ. ඉතින් මම එළියට ආවා. ඔයා එළියට ආවට ඔයාලගේ බෝල් ටච් කළා නැහැ. ඔයාලගේ බෝල් ටච් කළා නැහැ. ගියොත් තමයි ඒක ඔයා හරි එහෙනම් මේවත් පුළුවන්. හරිද? බෝලේ හරිය ඉඳලා 6 එනකොට මම එළියට ගිහිල්ලා හරියට දාපන්. ඒක වෙනයි. නෑ. ඇයි වෙන මගේ ටච් උන්නේ නැහැ. නෑ ග්‍රවුන්ඩ් එක ඇතුළේ ඉන්න කෙනාගේ බෝල් ටච් කළා බෝල් තියෙන ග්‍රවුන්ඩ් එක ඇතුළේමයි. ඉතින් මගේ ටච් උනේ නැහැ නෑ එහෙම බෑ. ඒක වෙනයි. ගුරුත්වාකර්ෂණ බලය තියෙනවානේ බෝලේ වැටෙන්න බල. අපි දෙන්නගේ එහෙම සිද්ධියක් වුණා. අව්. ඔයා ආර්ද ඔයා මෙතන බොරු කරන්නේ. නෑ මම කියන්නේ හරින් 6 එනවා. මම පස්සට ගිහිල්ලා උඩ දාන්නකො. මෙහෙම අතගෙන අකුරට පාන්නේ. මේ ඔයාමනේ අල්ලන්නේ. ඒක මේම තියෙන නැතේ ඒක ලොජික් නෑ. ඒක බෝලේ ඒ පැත්තේ අල්ලගන්න දින මෙහෙට ඇවිල්ලා ඇවිල්ලා පඩින්න ඕනේ නෑ. මෙහෙ ඉඳලා මට දුවගෙන ඉන්න. නෑ එහෙම බෑ. එහෙම වෙන්නේ නෑනේ කවදාවත්. එහෙම වෙන්නේ නැහැ. අරක වෙනස්. ඔයා ඉන්නේ දැන් ඔයා ඉන්නේ ග්‍රවුන්ඩ් එක ඇතුලේ ඉඳගෙන මම කියන්නේ නෑ ඔයා ඉන්නේ ග්‍රවුන්ඩ් එක ඇතුලේ ඉඳන් මෙයා ගහන කැච් එක අල්ලන්න. ඔව්. ඔයා ඉන්නේ මේකට ඔයා ඉන්නේ දැන් මමයි මේ කැච් එකට එනවා. හරිද? කැච් එක එනවා. මම කැච් එකට ආපු ගමන් එළියට යනවා. මම එළියට යනවා. මෙයා ගහනවා. ඊට පස්සේ මම අල්ල ගන්න උඩට. නෑ මම බෝලෙට ටච් උන්නේ නෑනේ. වීඩියෝ එකක් මම ඔයාලට අහන්න දෙනවා. වීඩියෝ එකක් මම දෙනවා. මම බෝලෙට ටච් උන්නේ නෑ. අපි කාටද යවන්න නෑ අවුට්. අවුට් කොටුවන් හැයි බං මූ මේ ඉන්නන්නේ එළියට. මෙයා බෝලේ අල්ලන්නේ අතුරට ගිහලා ග්‍රවුන්ඩ් එකේ. අවුට්. නෑ නෑ. ඉතින් බං මූ එළියේ ඉන්නන්නේ. කියන්නේ කොහොමද? ඔයා ඔහොම කියන්නේ කොහොමද මෙහෙන්ද? එන්න කියන්නේ. මං හිතන්නේ 6යි. ඇන්ජලෝ මැතිව්ස් ලයින් එකේ ඇතුළේ ඉඳන් ගහනවා. ඉන්න කියලා. ඇතුළේ ඉඳන් ගහනවා. ගහලා ලයින් එක ඇතුළට දුවනවා. එළියට. ඇතුළට. එළියට. පිටට. ඔව්. බවුන්ඩරි පිටට ගිහලා පිට ඉඳගෙන උඩ පැනලා ගහනවා ආය. ගහලා ඇවිල්ලා ආය ඇතුළට ඇවිල්ලා අල්ල ගන්නවා. ඒ පොට අරයා බවුන්ඩරි ඇතුළේ ඉඳන් බෝලෙට ටච් වෙනවා. ඉතින් ඒක තමයි මේකයි. අයියේ මම ටච් උන්නේ නැහැ. ඕක නවත්තහන් අයියේ. බෝලේ සම්බන්ධ ඔයා මොකද ග්‍රවුන්ඩ් එකෙන් එළිය කරන්නේ? එළියේ බං මං හරිද? අපි දෙන්නටම එළිය. ග්‍රවුන්ඩ් එකේ එළිය ඉඳලා හරි 6යි. ඈ? 6යිනේ. 6යි. ඇතුළේ ඉඳලා එන්නේ. මේ හරියට අල්ලන්න මම කැච් එක අල්ලලා විසිට් කරනවා. මම කැච් එක අල්ලලා තිබේ මෙයා ඉන්නේ එළියේ. මම විසිට් කරලා පස්සේ මම ඇතුළට අවිලා අල්ලනවා. මෙන්න මේකයි සීන් එක. හරින් කැච් එක එනවා මචං. මෙයා අල්ලගන්න නැතුව ග්‍රවුන්ඩ් එක ඇතුළේ ඉන්න මෙහෙට එන්නේ. මේකයි වෙන්නේ හරිද? ඔන්න හරියට කියන්නකෝ. අපි දැන් කැච් එකට එනවා. හරි ඔය ඉදීම. නම ග්‍රවුන්ඩ් එක ඇතුළේ. මේ හරිද? කැච් එක එනවා මට ඒක අල්ලන්න බෑ හරිද? මේ හරියට පැහැදිලිව කියන්න. මෙන්න මේක සීන් එක හරිද? අනිෂ්ක. හරින් කැච් එක එනවා. අපි දෙන්නම කැච් එකට එනවා. මං එනකොට මට හිතන එක 6 යනවා කියලා. මෙයා එළියට යනවා. මං යනවා එළියට. බලනකොට මූට පැනලා ගහනවා. බෝල්ට ගහලා ලයින් එක ඇතුළේ ඉඳලා. මම ගහද්දි මොකද? මෙයා ඉන්නේ එළියේ. එතකොට උඩ පැනලා ගැහුවට පස්සේ මං ආපහු ඇතුළට ඇවිල්ලා අල්ලගන්නවා. හරි. පොඩ්ඩක්. ඔන්න මගේ එන ලොජික් එක. හරි ලොජික් එක දැන්. හරි. හරේ ඉඳලා 6 එනවා. ඔව්. හරේ ඉඳලා බෝලේ උඩින් යනකොට මම එළියට යනවා. පොඩ්ඩක් ඉන්න. අද තාම බෝලේ උඩ පොඩ්ඩක් ඉන්න. බෝලේ තාම උඩ. උඩින් එනවත් එක්කම අල්ලගෙන මං ඇතුළට පනිනවා. නෑ. එන්න කියන්නේ ඉවරයි. එන්න ඔකට උත්තරේ දෙන්න. ඔයා කියන්නේ දැන් ඔයා මෙහෙම එනකොට ආයි මෙහෙට ඇවිල්ලා ඔයා ග්‍රවුන්ඩ් එකේ ඇතුළේ ඉඳලා මෙහෙට ඇවිල්ලා මේ බ්ලොක් බැලලා ගහනවා කියලානේ. ඇන්ජලෝ මැතිස් වගේම සින්න කරනවා. එයා ටච් වෙන්නේ නෑ. අවුට් ඉතින්. ඉතින් එයා කලින් ඇතුළේ ටච් වෙනවනේ. එයාගේ උනෙත් ඒක අතරමං කරලා කරන්නේ මෙයා. මෙයා අපිට කියන විදිහ අතරමං කරලා නෑ ඉතින් අපි දෙන්නට විතරයි. අවසර වීඩියෝ කරගන්න ඕනේ කියලා පොඩ්ඩක් ඉස්සලා. වීඩියෝ කරගන්න ඕනේ නැත්නම් හරියට කියලා දෙන්න. හරියට. ඔක නිවනවද? නිවන හරියන්නේ නැහැ. හරි උත්තරේ. නිවනවන් කියලා දෙන්න.